ඩිලීට් කරන්න බෑද? Hey everyone, welcome to my very first YouTube blog. මම නෙතාර ෆර්නෑන්ඩෝ. දැන්ට යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටඩි කරන ගමන් ඉන්නේ. ඉතින් අද නම් සවුන්ද දවසක්. අද අපිට ප්‍රෝග්‍රෑමින් එක්සෑම් එක තමයි තියෙන්නේ. ඉස්සරහට මම ඔයාලට එක ෂෙයා කරගන්නම් මගේ යූෂුවල් යුනි ඩේ එකක් කොහොමද ගෙවෙන්නේ කියලා. යුනි එකට සාමාන්‍යයෙන් පැය 1:00ක වගේ දුරක් තියෙනවා. ඒක නිසා මං ටක් ගාලා මගේ බෙඩ් එකත් හදලා ලන්ච් එකත් අරගෙන වෙන්දා වගේම බස් එකේ අයින සීට් එකකුත් කොහොම හරි අල්ලගත්තා. අද නම් මං හිතන්නේ මම 15 minutes විතර වෙලස්සනින් ආව ෆස්ට් ටයිම්. මම BOC මැජන්ටා එකට ආවා. අද එක්සෑම් එක තියෙන්නේ මේකේ. දැන් එක්සෑම් එක පටන් ගන්න තව විනාඩි 5යි තියෙන්නේ. අපි ඔක්කොමල්ලා හොඳටම එක්සයිට් වෙලා. කොච්චර එක්සයිට් වෙලාද කියනවා නම් බොරු ජෝක්ස් කර අපි අපිටම hina වෙවි එතන හිටියේ ඒක පටන් ගන්නකම්. මේක තමයි මගේ එක්සෑම් සෙන්ටර් එක. කුමාරි මගේ යාළුවෝ ඔක්කොමල්ලා අනිත් ලැබ් එකේ මම විතරක් මේක තනියම තමයි එක්සෑම් එක ලිව්වේ. ලැබ් එකට ෆෝන්ස් නම් ගෙනියන්න දුන්නේ නැහැ. දැන් අපි ලිෆ්ට් එකේ මර්චන්ට් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ආවා. මං හිතන්නේ ගර්ල්ස් ගොඩක්ම කාලේ ගෙවන්නේ මෙතන තමයි. මොකද මේක වටේම මිරර්ස් තියෙනවා. එන්නකට ඇවිල්ලා මාසයක් දෙකක් වුණාට මට ගොඩක් යාළුවෝ හම්බුණා. හැබැයි ඔක්කොමලා වගේ අක්කලයි. ඒ වුණාට සේම් මෙන්ටැලිටි. මං ගෙදර යන්නේ අවිෂේකක් එක්ක. දැන් ඔය කියව යන්නේ අපේ බැච් ට්‍රිප් ගැන. පැන සර්විස් වල බැච් ට්‍රිප් ලැබෙන්නේ. එයා කුඩේ ගෙනාපින්ද ඇත්තටම හොඳට ගියා. එදා නම් හොඳටම බැස්සා. කුමාරි මට අද දවසේ විතරයි වෙලස්සනින් ඉනියකට යන්න හම්බුනේ. අනිත් දවස් දෙකම මං එක්සෑම් එකට ලේට්. අද බදාදා. අද අපිට තිබ්බේ ග්‍රැෆික් ඩිසයිනින්. කොහොම හරි මම වැටලා තිබ්බේ සෙෂන් 2. මගේ යාළුවෝ කට්ටිය වැටලා තිබ්බේ සෙෂන් 1. ඒගොල්ලෝ සෙෂන් 1 එකේ ඉන්නකම් මම උදෙන්ම ගියේ හින්දා ප්‍රැක්ටිස් කරන්න ගත්ත ග්‍රැෆික් ඩිසයිනින්. ග්‍රැෆික් ඩිසයිනින් හින්දාම මට කවදාවත් මම කතා කරලා නැති දැකලාවත් නැති යාළුවෝ කට්ටියක් හම්බුණා. අපි ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලාම අපි කට්ටිය ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි වුණා. අපිට අද ප්‍රැක්ටිකල්ස් වලට තිබ්බේ 2D image එකකුයි 3D animation එකකුයි හදන්න. අපි කට්ටියම 3D animation එක පොඩ්ඩක්වත් ප්‍රැක්ටිස් නැති හින්දා YouTube එකේ වීඩියෝස් හොය 3D animation එක full ප්‍රැක්ටිස් වුණා. අන්තිමේදී අපිට 2D එකට වඩා 3D එක පුළුවන් වුණා. කොහොම හරි මේ ඉන්නේ රශ්මි. රශ්මි if you watch this leave a comment please. අපි මේ බෑක්පැක් එකේව ලෑස්ති කරද්දි කොහොම හරි සෙෂන් 1 එකේ ළමයි ආව. සෙෂන් 1 එකේ ළමයි ඇවිල්ලා ඇත්තටම හරි හොඳයි යාලා. කිව්වා මේ වගේ අයව ඇවිල්ලා තිබ්බේ ඔයගොල්ලෝ බලාගෙන යන්න කියලා. කුමාරි අපි ටිකක් ඒක අයිඩියා එකකුත් අරගෙන ටිකක් බලාගෙන ගියා. හැබැයි ලැබ් එක ගාවට ගියාම තමයි තේරුනේ සෙෂන් 1 එකේ අය ඔක්කොම ඩවුන් කියලා. Hi. Hi. අද මොකද්ද කියන්න තියෙන ග්‍රැෆික් ගැන බලන්න. අම්මෝ එපා වුණා. රිපීට් ආය තුස්සන්. ඔකෝ රිපීට් කරන්න. ග්‍රැෆික් ඩිසයින් උත් ඉවරයි. දැන් අද දවසේ නෙක්ස්ට් ස්පොට් එක තමයි World Trade Center එක. මෙතනට නම් මම හොඳටම දන්න යාළුවෝ දෙන්නෙක් කියනවා. මම ඩිග්‍රී එකත් එක්ක පැරලලි සීමා කරන හින්දා මගේ සීමා ෆ්‍රෙන්ඩ්ස් දෙන්නෙක් තමයි මෙතන World Trade Center එකට එන්නේ. සීමා ෆ්‍රෙන්ඩ්ස් දෙන්නෙක් කියවට ඒ දෙන්න මගේ ස්කූල් එකේ ඉඳන් හොඳම යාළුවෝ දෙන්නෙක්.
අපි තුන්දෙනා අද කතා කරගත්ත පැරිස්ට එකේ කට්ටිය හම්බෙනවා කියලා. හම්බලා මට යාළගෙන් මැනේජ්මන්ට් ටිකක් ඉගෙන ගන්නත් තිබ්බා. මොකද මට සතියක් විතර සිමා ලෙක්චර්ස් යන්න හම්බුන්නේ නැහැ ඩිග්‍රී එකේ ලෙක්චර්ස් හින්දා. I really talk a lot when I feel like someone is really listening to me. ඒ වගේ දෙන්නෙක් තමයි මේ දෙන්න යොවින්ම and තෙනකි. මට මං විදිහටම කතා කරන්න පුළුවන් දෙන්නෙක්. හැබැයි දෙන්නටම ටිකක් සයිකෝ. Sorry guys, but I really love you. සිත කොලවුනිද මෙතරම් ඒ දැනුම හැඟුමානුදානින් සාදරේනු ගලන සාදරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් Shut up. Enough talking, back to work. මොකද යොවින්ම සැරයි ටිකක්. We were really starving. එකින්ද අපි බැරිස්ට එකෙන් garlic bread order කරා. One with cheese and one without cheese. I swear cheese one is the best. Mandan magenove mayam desa magenove the mandan magenove mayam desa magenove the yanna daigilli mama yanawa kehralla sulanga dige avidin karadara අද දවසේ මගේ work load එක ඔන්න ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඇත්තටම යාළුවොත් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ කියලා නිකන් නෙමෙයි. මං ඔතනට ගියේ එකට. හැබැයි ගෙදර ඉද්දි පිටත් එද්දි වෙලාව 4ට ලං වෙලා තිබ්බා. පැය 2-3ක් කොහෙන් ගියාද කියලාවත් දැනුන්නේ නැහැ. අපි අපේ වැඩ ටිකක් කරා. වැඩ කරනවට වඩා අපි කරේ ඕපදූප කියවන එක. World Trade Center එකේ මං ආසම ප්ලේස් එක තමයි මේ පොන්ඩ් එක. එතනට ගියාම අමුතු vibe එකක් දැනෙන්නේ. හිහි මාත් ඉන්නවා. Hi. යොවින්මා බීම් යොවින්මා. අනේ තනි හිනා බිම්බ. ඒතරම කද්දුනේ කියලා මං හිතන්නේ ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. Anyways, දැන් අපිට ගෙදර යන්න තමයි තියෙන්නේ. මම මේ vlog එක මෙතනින් අදට ඉවර කරනවා. Thank you for watching this video guys. Bye. See you soon.